අන්න වරයාත ලැගෙදර යනවා. ඔක්කො බරු කොල්ල. ඇදගෙන ජැට් එක බලන්නකො. පොඩි එකෙක්ගෙද කොයි දෙකක් ඇදගෙන. පොඩි කාලේ දාපු දවස් දෙකක්. කනේ මොකද හුන් කියන්නේ? කාගේ ජැට් එක? Gostinho, Maria. Oh, me doces. ඔයානේ වන්දනයක් පාඩම් කරනවද? Songs එකක්. මොකක්ද? අනිත් song එක ගොයයි දන්න ඔය. අයියෝ මොකක්ද අනේ ඔය? ඔය දුවක් ගන්නකොට බලලා ගන්න දෙපයිනේ. මොකද අලුතෙන්ම නේද අරන් තින්නේ හොඳටම හිරයිනේ. මොකද අප්සෙට් එකක් වගේ පේනවද? අප්සෙට් නේ නං. හොඳ ඔය බලන්නකො නිකන් උඹෙන් ඇද්දා වගේ කැට බලන්නකො. හරි වද තේරුණා. තේරුණාද? වද තේරුණා. මේ දවස්වල වැස්සනේ ඇඳුම් වේල්ලා නේද? ඔඩි එකක් ඇඳගෙන ආවා ඉතින්. මොකද? මමත් ඉන්නේ බෑවුඩි පේනවනේ ඇඳුම් වේල්ලා නෑ වැස්ස. අදින් කඩ විතින් හිට වැස්සිනේ දැන්. ඔය ප්‍රශ්න අපිට නෑ හරිද? ඇඳුම් වේල්ලේ ප්‍රශ්න මුකුත් නෑනේ අපි ගෙදර ඔය සිම්ම චින්නයක් තියෙනවා. මේ මම පෙරේද ගත්තේ. ඔයාට පෙද්දක්ද කියලා කිටි නඩගාව. කොයි? අපෝ හැටීද රකිද දෙහිදී මොකද ඔය? ඔයාට තේරෙන්නේ නෑනේ එක්ක කාවාරි එක්ක මාවාරි එක්කන් ගියාන මම පිටට තියලා බලනවනේ. ඇඳලා බලන්න නැතුව ඉතින් ගත්තා මොට්ටයක්. ඔයාට තාම තේරෙන්නේ නෑ. මොනවද තේරුණා තේරුණා මොඩේ වගේ අරගෙන ඉන්න. එක්ක තිත්තු දෙකට හම්බෙන්න ඇති. ඒක කොනේ ඔක හේතු. ඔයා දන්නවද සිකි මාටින් කියන කොල්ලා? ඔය වන්දන්නේ ඒකට ඔය කියන්නේ ඔගේ තමයි මම මේක අරගත්තේ එකට හිරට. ඔය දිගා කිව්වා තියෝගේ කොහෙද? රිකී වාතියේ නෙවෙයි වටකේ අර හිඟන මාතියා. ඌ කන්න නැතුව ඉන්නකොට ඔය වගේ තව දවස් දෙක තුනක්. ඇත්ති විතරක් වනේ වැජ්ජ නැද්දනේ එක එකව කොපි කරන්න ඊටත් මේ කොල්ලන්ව කොපි කරන්න පුළුවන් වයසකද ඔයා ඉන්නේ. Tamante ගැලවෙන දෙයක් කරන්නකෝ. මොකද කොපි නේද? කොපි මාටින් වෙන්න රිකී මාටින් කොපි කරලා ඉතින් ඇඳගෙන එනවා. ඒ රුපියල් 150 සර්ට් එක. කොපි නෙමෙයි මේ. නිකන් ඔයා නිකන් කොපි කියන කතාව කරන්නේ ඔයගොල්ලෝ නිකන් මේ කාලේ කොපි දන්නේ ඔයගේ ඔයා. ඔයා අපි මොනවා කොපි කරේ? අනේ නිකන් ඉන්ටර්වියු මට මතකනේ ඔයා ඒ දවස් වල කොන්දේ නියම පීසලා රැවුල ගිනි කූරු කත් කපලා රාජ් කපූරු වෙන්නද බින්දපු දුක. අනේ නිකන් ඉන්නේ විතරක්ද? අයියා මෙයා ජේම්ස් බොන්ඩ් අපේ කොපි වෙනවා. මේ නිකන් එන්දවා යබ්බදේ. ඒ කාලේ ඉතින් අපි කොපි කරාට ටිකක් කොපි කරා. නමුත් අපි වැඩගත් මිනිස්සු නේ මෙයා කරේ. හරිද දැන් ඔය ජේම්ස් බොන්ඩ් කියන්නේ කොච්චර වැඩගත් මහත්තයෙක්ද? රාජ් කපූර් නරක ජේම්ස් කොපි කරලා ඒස දෙයක් ඉගෙනගෙන එහෙමනේ දැන් මේ හොරුයි තස්තියාදු කාදේ කොපි කරලා කොහොම කරනවද? දැන් මම දැක්කම ඊයේ පෙරේදාද කොල්ලෙක් ඉන්නවා නිකන් කොන්දේ ඌ නිකන් දේටවනාරාමයට ගඩොල් ඇදලා වගේ කොන්දේ නිකන් දූදු වෙලා ඔක්කොම මං ගිහලා ඒත් ගසලා බැලලා කිව්වා පුතේ කොහෙද රින්ගියේ උඹ මේ මොකද ඔලිව කියලා. අනේ ගැසුවට යන්නේ නැහැ ඒවා. මොනවද තීන්තක් ගා? මේ පාට තින්තකද? මොකක්? තින්තක. තින්තකදී. ඔය දේ යාද ටික බොයිදුවට ඔයා ටික කතා කරන් දෙන්න දුපා කොපි ගෑන. ඔයා එල්විස් ප්‍රෙස්ලි එක්ක ගිහුවාද? මොකක්ද? කැලේව තියෙන ගොඩපොළ ගසට ගොඩපොළ ගෙඩි ටික ගිහලා. ඒ විතරක් දාලා පෙනෙලා ඇතයි මොනවද අර තරහාගෙන කොණ්ඩේ කෙවින් කරගන්න විදපු දුක. ඒ විතර දාලා කමිස ටික කබල් කමිස වල කැඳ දාලා කොලර් එක කෙලින් මැදලා අපේ වතක අපි හැංගිලා ඉන්න බුදුට කියන ඉංග්‍රීසි ප්‍රශ්න වගේ ගොම්මේ තියෙන ආසාව. වටත් ඒ වටද කොපි කියන්නේ ඉතින් මොකද එන්නේ එලිස් ප්‍රෙස්සි නරකද? දැන් මම දැක්ක මේ ඊයේද පෙරේද අර කොල්ලෙක් ඉන්නවා. සිදු පාට ඉස්කෝලේ කයිසුවක් ඇඳලා. රතු පාට සෙරපු දෙකක් දාලා. කළු පාට බෙල්ට් එකක් දාලා නිල් පාට කවිසයක් ඇඳලා රැවුල වල කොණ්ඩේ කෙරෙල් කොල්ලේ. මම මොකද පුතේ ඔය තරම්බල් කාර්යය වගේ. ඔන්න නෝකනි අංකල්ලා දන්නෙත් නැත්නම් නිකන් ඉන්නේ කිව්වා. මං කව දන්නේ නැහැ තමයි කියන්නේ. අංකල් දන්න ප්‍රභූජේ. ඒ වගේ මම මේ ඉන්නේ. රිජෝක් දාසරේ දාසර තමයි ඉතින් ඒ උනාට තරම්බල් කාර්යය වගේ යනගෙන මොනවද මේ වදියට මතකද මේ පවගේ දැන් අවුරුද්දක විතර කලින්. අද මේ මොකද්ද ඔය මිනිස්යාගේ නම? ලියනාඩෝ ඩා වින්චිද කවුද කියලා ෆුට්බෝල් කාරෙක් වගේ කොන්දේ වාගේ තට්ට ගාගෙන හිටියේ කොල්ලෝ. කවුද?
ලියනාඩෝ ඩා වින්චි නේ. ලියනාඩෝ ඩා වින්චි කියන්නේ චිත්‍රයට කියන්නේ ඔයා කියන්නේ මෙයා. රොනාල්ඩෝ. රොනාල්ඩෝ ඩා වින්චි. අයියෝ අපි. ඉතින් ඒ කාලේ ඔයා දන්නවද තබාගෙට තත්ති ගානේ හොරු මංගොල්ලකාරයෝ වුණාම තත්ති ගානේ දැන් විලිලැද්ද නැතුව මුං ගාගෙන යනවනේ යන්නේ. මේ කිසි බවගාට කියන්නේ මම උනත් කරපු දෙයක් බබ්බේ කියයි දැන් බක් කරපු තියා මොඩ පයි වැඩක් ඔයාට. කේවනේ තියෙන්නේ. ඔයාට බතකද අපි කවුබෝයිලට ඇන්දා. ඒක නම් බදු. ඒක නම් බදු වාගාව තියෙනවා කිට් එක තාම. මොනවද තියෙන්නේ? රැල් කඩේ දෙපැත්ත දාලා රැල් ඒව ටික මීයෝ කාලා. ඒ නේද පිස්තෝල කොපුව ඔක්කොම තියෙනවා. තොප්පිය තියෙන ඔරිජිනල් එක නෙමෙයිනේ තියෙන්නේ. ඔරිජිනල් එක අපේ කොල්ල පඹේට දාලා එකපාරක්. ඒක කුරුළු රාස්ති කළා. මම ඔයාට කියන්නේ ඒක නෙවෙයි. ගජ්ජෝ ඉන්දෝන්නේ අපි ඒවා කියද්දද? ඔයාට වටකෙද අල්ලපු කපේ මාගේ ස්කෙක් කපේ දිනුන වගේ පොඩි සීන් එකක් අර මතිල්ඩා මේ කේස් එකකද ඔක උදේ ඔද්ද කියද්දද? දවස් මිනිහවට චැලෙන්ජ් කරානේ. අය මිනිහ චැලෙන්ජ් කරා එන්න කියලා ඔයිතේ ගහගන්න. සිංහයා වගේ කව්බෝයි කිට් එක ගහලා හරිද? ඊළඟ දෙදිත් පැරගෙන ගියාද? හරිද? ගියපු ගස්සේ ඔය කෙනේ මේ අදින්ද ගත්ත ප්ලාස්ටික් පිස්තෝලේ ගහගත්ත ඉන්නේ. එතෙම ටින්ක් කවුද මියුසික් දාන්නේ? මම කටින්. ඔයාම දාන. කටින් මියුසික් කියලා මේ පැත්තෙන් එනවා. ඒ පැත්තෙන් මාගේ මේ පැත්තෙන් ඔව් එනවා දැන් ටින්ක් ළඟට ආවා. දැන් ෆයිට් එක පටන් ගන්න සිග්නල් එක දුන්නා. අර මෙයා අපේ කවුද සිංහෝනේ මොකද? වඩ තව විනියා. මියා සිග්නල් එක දුන්න ගමන් ෆයිට් එක වටා ගන්නකොට මම ගත්තාට ගිනි කූරේ. අරගෙන ඒ සපත්තිය ගාලා පත්තු කරා. ඉතින් වයි සපත්තිය ගාලා පත්තු කරනකේ ඒව හැම පත් වෙන ගිනි කූරේ මෙහෙ තිබුණේ නෑ නේ. කව්බෝයිලා ගාව තිබ්බට. ඒකද කියන්නේ. ඉතින් කොයා මොකද එහෙම ගාන්නේ මොඩෙක් නේ. යාර කියද්ද අර තේරෙන්නේ නැහැ වැඩි. මොකක්ද වැඩි? කවිද දවසි අර ගිනි කූරේ ගිනි කූරේ දැට්ටිය තියෙන්නේ. අර වේර කෑල්ල තීරු අරගෙන සපත්තිය ඇරෙව්වා. පාප්පු ගාලා. අර කොහෙද නියරවත් ගව්ව ගාව පත් වෙලා ආවා. සිගරට් එක පත්තු ගා. මේ කොහෙද අර නියරෙන් පයින්කොට වක්කද උදින් පයින්කොට පෙඟිලා. තීරු පෙඟිලා පත් වෙන මම බිම බලාගෙන ගහනකොට දුන්නේ නේද ඉල්ල. මාගිරි. ඔව්. ආස් බොල්ල කැදුනේ ඒකෙන්නේ. හරි ඒකනේ කියන්නේ මෙයා ඕවක් කරන අන්නේක හොද්ද පාඩව. මම දැන් ඕක කරද්ද ගින් ගුටි ගන්න ගොංගට කොපි කරද්ද කියනවා. අය මොකද අර එරිගා යද්ද වදගයිනේ. මොකද අංගුලිමාල බලලා කැලේ ගහකට ඉර අයිතිය පොල්ලක් අරගෙන මම අර කොල්ලොත් ගාලා කොල්ල අල්ලගෙන වට කරගෙන දුන්නේ. මම පොඩි කාදේක පොඩි අනේ ඔයිටින් අයින්සක වැඩනේ මෙයා දැන් තියෙන්නේ ඒ වගේ වැඩද? ඒ දැන් බාන්න සින්දුවක් කරන්න බාන්න දවස් 2යි උපරිම. එමුකෝ කොපි කරන්න. ඔක අහන්නේ කවුද? ඇයි? අහන්නේ නැහැ ඒව තමයි ඊට රේඩියෝ වල එහෙම දාන්නේ. කොපිය. තිත්තු බඩියක් කර. තිත්තු ඒක තමයි කියන්නේ. ඉතින් ඒ වාරවනි ගම්මේ අඟුලි වාර වල්ලා ඉතින් ගාක් උඩ තෙලා හිටියට මොකද? ඒක පොඩි අයින්සක විනෝද වැඩ. ඔය අයින්සක විනෝද වැඩ ගුවවට ඔය සීල්ක වතක් මොකක්ද? ඔයාට මතකද ටෙලිවිෂන් නාපු පුල් කාලේ? අර චූස් ගගා ඔය තිත්තිකත් බලන් ඉන්න කාලයක් තිබුණේ. ඒ කාලේ ඔයාට කියද්ද ඒක තමාර ගෙවල ටෙලිවිෂන් නෑනේ ගමටම එකයි තිබුණේ 2යි 3යි. ඒයි සමහර කොල්ලේ බොදුට ගෙයි වහලට ඇන්ට 10 කරගන්න. තියනවා කියලා බේදී ඒකත් කොප්පේ නේ. දැන් බලද්ද ඔයාට කියන්නේ සමහරේගොල්ල ඇන්ට නැතුව ජනෙල් කූඩු තියෙන්නේ. ජනෙල් කූඩු අරගෙන බටපත් ගැට ගහලා ඔය ඉස්සල කෙලික් කොල්ල තියෙනවා. ඔය දැන් වලක් දීදී උයද ඉස්සරහට ටෙලිවිෂන් එකක් ගිහලා ඔන්න කොහෙද වැඩි. ඕකේ ඕක කරන්න ගිහිල්ලා අප්සෙට් පෙට් එක කතාවක් තියෙනවා මම ඔයාලට කියන්නේ. ඇමරිකන් කතාව මම ඉතින් පොතපත කියවන නිසා මම දන්නවනේ මම ඉන්ටර්නෙට් එකේ මම බැලුවේ. හරි. ඒකේ 2000 ජනාධිපති කෙනෙක් ඇමරිකාවේ. තේ වොන්න කතා කරලා දින කට්ටියට. හරිද? ඉතින් දැන් කට්ටිය වටේ අපි නිකන් කඩේ පේන්ටි වුණා වගේ නෙවෙයි මෙයා එක බොන්නේ විලියලකට බොඩවනේ මේසිට වාඩි වෙලා. ජනාධිපතිනේ. ඉතින් දැන් මේ කට්ටිය දැන් ජනාධිපති කොප්පේ දාලා ඉන්නවලු. ඉන්නකොට
ජනාධිපති ඉතින් අර පොඩි පීරිසිය තියෙනවා නේද? ඒකට කිරි චුට්ටක් දැම්මා. ඒකට අර අනිත් අය තියෙන කොප්පේ ගහන 3-4 දෙනෙක් ඒගොල්ලොත් ඒකට කිරි චුට්ටක් දැම්මා. අර ඒකට සීනි පොඩ්ඩකුත් දැම්මා. අරගොල්ලොත් ඒකට සීනි පොඩ්ඩක් අතේ තියාගෙන බිව්වා. ජනාධිපති බිව්වා ගාගෙන පිටි පිටි ගා. විදිගුයි ගා කියනකන් ඉන්නකෝ. ඊට පස්සේ ජනාධිපති ගැවල්. ඒ මොකද? විසිල් එකක් ගැහුවා. ඒ මොකද? ගැහුවා බල්ලෙක් නැත්නම් බල්ලත් තිබ්බලු අරක පොඩ්ඩ. ඔද්දි අර දාගත්ත කට්ටිය අතේ තියා වටු විදි වල ඉන්නවා. ඔද්දි ඔද්දි. බල්ලෝ නෑ. වටක් දේවල් වැඩක් කුය. ඔය කියන්නේ අපේ ඉස්සරහගේ ඉන්නෝ නේද? අර වනිස්තිය අර කොක්කමියා. ඔයාලට කියන්නේ මං අර මාළු දලවාගේ තියෙන ස්කිනියක් ගත්තානේ. මොකක්ද ගත්තා? හරිද? මම යවසක් ෂෝටක් ගත්තා දම්පාත ෂෝට ලුමිනේ. අර කැටේක. කැටකෝ ඒක ෂෝක්සෝට මිනිහත් ඕක ගත්තා. අනේ මොයි. හරිද? ඕක මම බැලුවා මං අර කැප් එකක් ගත්තා අනිත් පැත්තේ දාගන්නේ. ඒක මිනිහ කරනවා මං කරන එක කොප්පේ ගාව. කොප්පේ. දවසක් කොද්දේ දැන් ගියා. ඔය කියනක දීලා. මග්ගරුවේදී තරවක් අරගෙන හිල්ගලා පස්සෝ වැට්ට. පස්සේට තරව පස්සේට හිල්ගලා තරවක් දැනගෙන පස්සේ එළි ඉලක්. ඕ ගියා ටවුවට. ටවු අරයත් තාවගේ පස්සේ. ඉවිච්ච සාවක් කියනකින අදේ ගවේ කොල්ල ඌ කියනවා. මටත් කිව්වා යාටත් කිව්වා. අට හරි ජොලිදී. එයාට ඌ කිව්වා. අරේ බොට්ටේ. එතකොට එයාට ඉතනද හෝ කිව්වේ? කවල් මටත් ටිකක් කිව්වා. ඒ වුණාට මට කවල්නේ. මට ඕනේ මිනිහට පාඩමක් උගන්වන්න. අරේ ඔය නිකන් එක එක නේද පාඩම් උගන්වන්නද වැඩන්නේ. මම ඕකට ඒක මං හදපු සින්දුවක් තියෙනවා වගේ. කොප්පයක්ද? කොප්පයක් නෙමෙයි ඒක. ඒක ඔරිජිනල් එක. අදී කොප්පයක්ද ඔය වන්නේ ඔය නිකන් ඔය ඇඳුම් එහෙම සිකුරුත්තම් කරලා අඳින්න යන්නේ හරියන්නේ නැති කට්ටිය. ඒකට මං අද අර සුමලා ඉන්නේ. කොයිද? ඔය පල්ලවේ ගෙත. ඔය අද යාව කියලා මං හිතලා හැදුවේ. අර හිමින් කියන්නේ නෝ. හිමින් කියන්නේ. මිලිලගේම යාළුවද? ඔව් ටිකක් යාළුවේ දැන් පොලිස් එකක් දීලා තිබුණා. හරි එහෙනම් මං හිමින් කියන්නේ. හරිද? මෙයා අයිසුමනෝ කොන්දයටින් කරලා උඹ යන්නේ සරමක් ඇඳලා උඹ යන්නේ සරමක් ඇඳලා අයිසුමනෝ කොන්දයටින් කරලා da 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 ඒව වදේ කරේ ඔව් කිව්වා හරි කියන්නේ විත කාපු කතේ තොල් රතු කරලා උරහිසේ කටුස්සෙක් කොටලා ඇයි බැම ඇඳලා නාහෙත් විදලා නිය පොතු හත රැස් කරලා ඇයි සුමනෝ කොන්දයටින් කරලා උඹ යන්නේ සරමක් ඇඳලා චී උඹ යන්නේ සරමක් ඇඳලා ඇයි සුමනෝ කොන්දය කොට කරලා ඩා 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 දක 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 ඩා 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 දක 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 ඩා 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 දක ඩා දක ඩා දක ඩා දක ඩා වදන්නේ කොච්චර වදන්නේ බෙල්ලට තඩි ඉබ්බෙක් දමලා ඉන්න වට බලු දන් වැල්ලොතලා අත් දෙක කපලා හැත්තය ඇඳලා පිට දිගටම ගැට දමලා ඇයි සුමනෝ කොන්දයටින් කරලා උඹ යන්නේ සරමක් ඇඳලා චී උඹ යන්නේ සරමක් ඇඳලා ඇයි මිලියෝ කොන්දය කොට කරලා ඇයි මිලියෝ ඇයි යදම් මිලිටරිය කියන්නේ බාහිර ඔයා මෙතන ජෝක් එකද ජෝක් නේ මිලිටරිය කියනකොට හදවත වහගන්නේ නේ මං කියන්නේ ඔයානේ ඕකයි පොඩ්ඩක් නික වීලුවට අපි කරනවා දින මිලිටරිය කියන්නේ වීලුවන්නේ ඒක වරුනේ ඒක වාර මොකද මාරු ඒ වැඩේ ගාමින් දැසුණු තෝ පඬිතකම් කියවට ඒ දෙන කරන්නේ සියලා කොපි කරන එකනේ වරුව ඒ වරු ආට මේ දැන් ආරංචි උනේ මේ ඕක මේ කරවන්නේ රොසෙට්ලුනේ